Hello, welcome back to my YouTube channel. 2027 A-level කරන 2027 A-level ICT කරන ළමයි ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා 2027 ස්ටඩි ප්ලෑන් එකක් දෙන්න කියලා. ඒ නිසා අද වීඩියෝ එකෙන් මම කතා කරනවා 2027 A-level ICT කරන කෙනෙක් අද ඉඳන් කොහොමද වැඩ කරන්න ඕනේ කියන එක ගැන. හරි. ඔයා 2027 ICT කරන කෙනෙක්ද එහෙම නැත්නම් 2026 ICT කරන කෙනෙක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවොත් මම පර්සනලි රෙකමන්ඩ් කරන month by month plan එකක් දෙනවා. ඒ වගේම free plan එකක් හදන්නත් මම plan කරනවා. වීඩියෝ එකේ අවසානයේ මම ඒ ගැන කියන්නම්. හරි. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ICT වලට ඒකක් ගන්න අමාරු වෙන්නේ ඇයි? මුලින්ම එක දෙයක් කියන්න. ICT වලට ඒකක් ගන්න බැරි වෙන්නේ සබ්ජෙක්ට් එක අමාරු නිසා නෙමෙයි. ගොඩක් වෙලාවට ප්ලෑන් එකක් නැති නිසා. මම දකින ලොකුම වැරදි තුනක් තියෙනවා. පළවෙනි එක තව කල් තියනවා කියලා හිතන එක. A level වලට අවුරුදු දෙකක් තියනවා කියලා හිතලා මුල් අවුරුද්ද වේස්ට් කරනවා. ඒක ගොඩක් අය කරන ලොකු වැරද්දක්. දෙවැනි එක වීඩියෝ බලනවා, ක්ලාස් යනවා, නෝට්ස් ලියනවා. හැබැයි රිවිෂන් එකක් වෙන්නේ නැහැ. රිවිෂන් පටන් ගන්න එක්සෑම් එකට ඔන්න මෙන්න තියලා එහෙම නැත්නම් ඊළඟ අවුරුද්දේ ඉඳලා වෙන එක පාස්ට් පේපර් කරන්න පටන් ගන්න එක්සෑම් එක ලඟ වෙලා. ඒක තමයි ගොඩක් අය කරන ගොඩක් ස්ටුඩන්ට්ලා කරන ලොකුම මිස්ටේක් එක. හරි. මම කලින් වීඩියෝ එකක් කරලා ඇති ICT වලට ඒකක් ගන්න අනිවාර්යයෙන්ම බලන්න ඕන පාඩම් පහක් ගැන. වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් මම. මේක බලලා ඉවර වෙලා අනිවාර්යයෙන්ම මේකත් බලන්න. හරි. මම කියන්නම් දැන් මේ යන්නේ ජූලිනේ. ජූලි මාසේ ඉඳලා කොහොමද ඔයා ඉස්සරහට වැඩ කරන්න ඕනි කියලා. ජූනි වල ඉඳලා අගෝස්තු වෙනකම් මේ මාස 3 ටාගට් එක සිලබස් කවරේජ් එක. හරිද? ඔයාට ඕනේ ක්ලාස් ඇටෙන්ඩ් කරන්න, නෝට් කම්ප්ලීට් කරන්න, වීක්ලි රිවිෂන් කරන්න. දවසට පැයක් වුණත් ICT වලට ඩෙඩිකේටඩ් කරන්න. මේ කාලේ A level ගැන පැනික් වෙන්න යන්න එපා. ෆවුන්ඩේෂන් එක විතරක් හදාගන්න. හරි. ඊළඟට සෙප්ටැම්බර් ඉඳලා ඩිසෙම්බර් වෙනකම්. දැන් ටිකක් සීරියස් වෙන්න ඕනේ. මේ කාලේ ඔයාලට පුළුවන් chapter wise summarize හදන්න. ඊළඟට short notes හදන්න. ඊළඟට unit test ලියන්න. ඩිසෙම්බර් වෙනකොට syllabus එකෙන් සැලකිය යුතු කොටසක් complete වෙලා තියෙන්න ඕනේ. ඊළඟට ජනවාරි ඉඳන් ඒප්‍රිල් වෙනකම්. මේක තමයි turning point එක. දැන් past paper questions start කරන්න සහ topic wise questions කරන්න. උදාහරණයක් විදියට database chapter එක ඔයා පාඩම් කරන්න පටන් ගන්නවා නම් database වලින් questions කරන්න. networking නම් network වලින් questions කරන්න. past papers questions වේවා වෙන sample questions වේවා ඕනම එකක්. ඊට පස්සේදී මේ කාලේ තමයි exam technique build වෙන්නේ. ඔයාලා past papers past questions කරන්න තමයි exam techniques build වෙන්නේ. revision කරන්න, mistake review කරන්න, ඔයාගේ අතින් වෙන අඩුපාඩු මොනවද කියලා review කරලා බලන්න. ඊළඟට past papers වල තියෙන questions නැවත කරන්න. ඔයාට හොඳ confident එකක් තියනවා කියලා ඔයා ඔයාටම පොරොන්දුවක් දෙන්න. ඊළඟට අපි බලමු මොනවද ඔයාලා කරන ලොකුම mistakes කියලා. හරි. ගොඩක් අය ලස්සනට note එක ලියලා හරි දැන් මගේ notes complete කියලා ඉන්නවා. හැබැයි ලස්සනට note එක ලියන එක විතරක් නෙමෙයි අපි ICT වේවා වෙන ඕනම subject එකකට note එක ලස්සනට ලියුවා කියලා විතරක් බෑ. note එක ලස්සනට ලියන එකෙන් අපිට ආයෙ බලන්න ආසාවක් තියෙනවා. note එක ලස්සනට ලියන්න එපා කියලා නෙමෙයි මම මේ කියන්නේ. note එක ලස්සනට ලියලා විතරක් ඉන්න එපා කියලා. හරි? revision අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ගොඩක් අය කරන ලොකුම mistake එකක් තමයි note එක විතරක් ලස්සනට ලියලා revision කරන්නේ නැහැ. ඊළඟට past papers questions කරන්න
අවසානය වෙනකම් ඉන්නවා. තාම පාඩම් ඔක්කොම කරලා ඉවර නෑනේ. ඔය වගේ ගොඩාක් හේතු තියෙනවා. හැබැයි පාස් පේපර් එකක් කරන්න ඔයාලට මුළු සිලබස් එකම කවර් වෙනකන් ඉන්න ඕනේ නෑ. අදාළ chapter එකක් ඉවරුණාද? අදාළ මොනවා හරි unit part එකක් ඉවරුණාද? ඒ කියන්නේ chapter එකක part එකක් ඉවරුණාද? ඒකට අදාළව බලන්න past papers questions තියෙනවද කියලා. ඒකල්ලා ඒව බලලා ලියන්න හදන්න. ඊළඟට ගොඩක් අය time tables හදලා හදන දවසේ සමහර විට හදලා එන motivation එකකින් පටන් ගන්නවා. හැබැයි ඕක continuously වෙන්නේ නැහැ. ඊළඟ එක අනිත් අයත් එක්ක කම්පෙයා කරන්න යනවා තමන්ව. ඒක කරන්න එපා. මොකද එක එක්කෙනාට තියෙන එක එක හැකියාවන්. එක විදිය levels නේ තියෙන්නේ. එතකොට ඔයාගේ රේස් එක ඔයාගේ. තව කෙනෙක් එක්ක කම්පෙයා කරලා ඔයා නිකන් mentally down වෙන්න හදන්න එපා. 2027 ICT ස්ටුඩන්ට්ලා වෙනුවෙන් plan එකක් හදන්න මම plan කරනවා. monthly targets, weekly plans, revision trackers, past paper trackers වගේ තව දේවල් ටිකක් include කරලා මේක හදන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලකට කැමති නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම 2027 A level ICT කරන යාළුවෙක් ඉන්නව නම් හෝ 2027 A level කරන මේක ICT ස්ටුඩන්ට්ලටම කියලා නෙමෙයි. මම මේක mainly focus කරේ ICT කියලා මම අර plan එක දෙන නිසා A level කරන ඕනම කෙනෙක්ට මේක වැදගත් වෙන වීඩියෝ එකක්. ඒක නිසා යාළුවෝ ඉන්නව නම් මේක share කරන්න. යාළුවන්ටත් බලන්න. එහෙනම් මම ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.